සදා අවශ්‍ය සියලුම දේ දැන් නිර්මාණය කරනවා. මේ සක්මන් මළු නිර්මාණය කරලා භාවනා කරන්න දිහට පරිසරයක් නිර්මාණය කරලා ඒකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන එක තමයි සතර සතිපට්ඨාන. ඊළඟ එක තමයි අවශ්‍ය දේ තමයි සුතමේ අනුග්‍රහය. සුතමේ අනුග්‍රහය කියන්නේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් උපදේශ සමුදාය. හරි උපදේශ සමුදාය. අන්නේ උපදේශ සමුදාය ස්වාමීන් වහන්සේගේ නිරන්තරයෙන්ම මහා කැපවීමකින් යනවා. ඉතින් මේ සියලුම දේවල් නිර්මාණය කරලා අද වෙනකොට විශාල වශයෙන් හැම මාසයකම එක් වැඩසටහනක් නේවාසික වැඩසටහනක් දැන් ක්‍රියාත්මක කරලා මම හිතන්නේ KG කීයක් හිටියද ලයිස්ට්ුවේ දැනට ලංකාව පුරා 560 ගණනක් දින ගණනාවක දින පහේ වැඩසටහන සහභාගී වෙලා දින පුරා ඉන්නවා. ඒ වගේම එක් දින වැඩසටහන් කීපයක් කරලා ඒවල ඉන්නවා. වැදගත්ම දේවල් තව කීපයක් සිද්ධ වුණා මෙතන. ඒ තමයි ඔබ හැමදෙනාම දන්නවනේ දැන් පන්සල් වලට ඇවිල්ලා ඔබ හැමදෙනාම උදව් කරනවා මේව කරනවා. නමුත් මේ ලංකාවේ මගපලලාභීන්වත් බිහි වෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ තියෙනවා. මේ මගපලලාභීන්ව බිහි වෙන්නේ නැතුව කියන ප්‍රශ්නෙට විශාල වශයෙන් පහුගිය කාලේ හොයලා බලනකොට මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේලා වගේ ස්වාමීන් වහන්සේලා ඒක හොයාගෙන කටුකුරුණිය ඥානන්ද ස්වාමීන් වහන්සේලා වගේ ස්වාමීන් වහන්සේලා මේ හරි ධර්මයේ උඩට අරගත්තා. මොකද්ද මේ පටිච්ච සමුප්පාද කියන්නේ? මොකද්ද මේ නාම රූප කියන්නේ? මේ සතිමත් භාවය කියන්නේ? මේ පින් කර කර ඉඳලා විතරක් කියන්නේ මේ නිවන් දකින්න බැරි. ඕගොල්ලෝ හරියට ප්‍රතිපදාව පුරනවා කියන්නේ මොකද්ද? නිවනට හරි ප්‍රතිපදාව මොකද්ද කියලා තෝරලා දෙනකොට ඒකේ වර්තමාන අංකුරයක් වුණු කොස්සත්තේ ඥාන කොස්සත්තේ විමල ස්වාමීන් වහන්සේ කියනලා මෙතන අපි දින 5ක වැඩසටහනක් කළා. ඒක මහ විශාල ධර්ම කෝලහලයක් වගේ වුණා. මහ විශාල එකක්. ඒකට ජර්මනියෙන් ආවා, ඕස්ට්‍රේලියාවෙන් ආවා, ඉංග්‍රීසියෙන් ආවා, ලංකාවෙන් ආවා සහභාගී වුණා. ඊට පස්සේ මේ මොකද්ද මේ ධර්මයේ කියන එක? ඒක භාවනාවෙන් ඔයගොල්ලෝ හරියට විකසිත කරලා ගන්න යන්නේ මොකද්ද කියන එක පිළිබඳව උන්වහන්සේ දින 5ක මෙතන ඉඳලා දවස පුරාම වැඩසටහනක් නිර්මාණය කරා. එතනින් පස්සේ දැන් දිගටම මෙහෙණින් වහන්සේලා අද ගොඩාක් අය මෙතනට ඇවිල්ලා මේ වැඩසටහන වලට සහභාගී වෙලා ඒ ධර්ම ඥානය ලබනවා. සාල ධර්ම ඥානය. ඒ ධර්ම ඥානය ලැබුවට පස්සේ තමයි භාවනා කරනකොට තේරෙන්නේ දැන් මම මේක තමයි ඉන්නේ මට මේක තමයි ලැබෙන්නේ කියලා. තමුන්නාසලකට තව සුළු මොහොතකින් මේ සාකච්ඡාවේදී පෙන්නනවා. ඇත්තටම අද මේ වෙනකොට මේ මධ්‍යස්ථානයේ මාර්ගයන්ට පිවිසෙන්න මාර්ගයන්ට සුවඳ ලබන්න මිනිස්සු බිහිවීම ඉන්නවා කියන උදාහරණයක් ඕන කරලා තියෙනවා. ඕඩයක් කරලා තියෙනවා. අපි ඒක විඳිනවා. ඒ නිසා දැන් මෙහෙම තියෙන මේ මධ්‍යස්ථානයේ අද ඔබතුමාලා ගෙන්නන්නේ පළවෙනිම පරමාර්ථය මේකයි. මේක ආරම්භ කළේ ඔබ හැම දෙනා එකතු වෙලා. මේක ගෙනිච්ච ඔබ හැම දෙනාම එකතු වෙලා. එහෙමනම් අපේ යුතුයකමක් වෙනවා ඔබ හැම දෙනාට ඊළඟ ආරාධනාව කරන්න. සුවිශේෂ වූ වැඩසටහනකට අවශ්‍ය දින තුනක දේවාසික වැඩසටහනකට මෙතෙන්ට එන්න කියන්නේ. මොකද හේතුව අපි ණයයි නැත්තම්. අපි ණයයි. තමුන්නාසලා මෙතෙන්ට ඇවිල්ලා දින තුනක් කැප කරලා ඔය සියලුම දේවල් අමතක කරලා මෙහි තියෙන ධර්ම රසය විඳින්න. ඒකට අපි ළඟදී වැඩසටහන නිර්මාණය කරලා හැම දිනකටම පහසු දිනයක් නිර්මාණය කරලා ඒ සියලු පහසුකම් දීලා කතා කරන්න අපි ඊටම බැගෑපත් ආරාධනය කරනවා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් බෞද්ධ කාර්ය සංගමයේ ප්‍රධානියා වෙනුවෙන් මේ ආයතනය හදුවා වගේම මේකේ ධම්ම රසය විඳින්න අපි ටික ඔක්කොම එකතු වෙලා මෙතනට කට්ටිය හැම දෙනාම ඇවිල්ලා ඉඳලා යනවා. හවසට අවසාන දවසේ සාකච්ඡාවේ තියෙන මිනිස්සු කන්නු කඳුලේ කියනවා. අනේ දෙයියනේ මේ ධම් රසයෙන් මෙච්චර කල් ලැබුණ නැත්නම් යන්නේ කියන්නේ. ඉතින් තමුන්නාන්සලාට පැමිණෙන්න කියන ආරාධනාව පළවෙනි දේ. ඒක තමුන්නාන්සලාට දැනුවත් කිරීම. දෙවෙනි එක දැන් මේක හදාගෙන ආවනේ මේ දැන් වැඩසටහන් තියෙනවා බෝගාලා වැඩසටහන් කරගෙන යනවා. මේකේ නොපෙනෙන පැත්තක් තියෙනවා. ඒ තමයි මාසයේ යම්කිසි කොටසක් තියෙනවා අපි මේ ආයතනයේ ධාරිතාවේ ප්‍රයෝජන ගන්න වැඩිපුර ප්‍රමාණයක් දැන් ප්‍රයෝජන ගැනීම සඳහා ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් අපිට ඕනි වෙනවා
එක්දින වැඩසටහන් තවදුරටත් කරගෙන යන වැඩ කරන්න. රාජ්‍ය ආයතන වලට අනිත් ආයතන වලට හැම දෙයකටම. මොකද හේතුව අපි මෙතනදී උගන්වන්නේ දානෙ දීම තුලින් නිවන් දකින්න නෙමෙයි. එහෙම නැත්නම් වෙන පින්කම කිරීම තුලින් නිවන් ගැනීම නෙමෙයි. දානය සහ වෙන පින්කම් කිරීමේ අනුසස් උගන්වමින් නිවන් දකීමේ හරි මගයි. ගෙදර ගිහිල්ලා හරි ඒකට කොහොමද අවතීර්ණ වෙන්නේ කියන එක පෙන්වන මගයි මෙතනදී කියලා දෙන්නේ. ඒ හින්දා දවස් 3 වෙනසට අපි ආරම්භ කරන්න අපේක්ෂා කරනවා. ඒ වගේම වෙන ධර්ම කාරණා අභිධර්ම ඒ වගේම සතර සතිපට්ඨානයේ පටිච්ච සමුප්පාදයේ වගේ ගැඹුරු ධර්ම කාරණා පිළිබඳව සාකච්ඡාවේ ස්වරූපයෙන් මෙතනදී වැඩසටහන ආරම්භ කරන්න අපේක්ෂා කරනවා. එතකොට දින පහේ වැඩසටහන අවශ්‍ය මාසෙකට දෙකක්වත් කරන්නට ඕනේ. මොකද හේතුව ඒ ඉල්ලුමට සැපීමක් දෙන්නට අවශ්‍යයි. එතකොට මේ වැඩසටහන ටික සංවිධානය කර ගැනීමට අවශ්‍යයි. මේ වැඩසටහන ටික සංවිධානය කරගන්න අවශ්‍යතාවයේදී අපිට කියන්න ලැක්චර් එක බොහොම විවෘතව කියන්නේ මොකද සතිපට්ඨානයේ වඩනකොට අපි විවෘත වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මමයි මේ ස්වාමීන් වහන්සේ සහ මෑණියෝ අපි ඉන්න මෙතන අපේ මහත්තයා වගේ කොහොම කීප දෙනෙක් සහ ස්වාමීන් වහන්සේගේ සහෝදරයෝ ඔය ටික තමයි මේක ආම අදගුරු ඉස්සරහට ඒ වැඩසටහන සංවිධානය කරගෙන ඉස්සරහට ගෙනියන්නේ. ඔබ වහන්සේ මේවා හදමින් ඉන්නකොට නිරත වුණා ඇති දැන් ඔබ වහන්සේ අපිට දෙන දේ තුල ඔබ වහන්සේ ජීවත් වෙන්න දැන් කියනවා මට ඒක කරන්න ඕනි. නමුත් මේ ප්‍රතිපස්ස ශාස්ත්‍රයට මේක නිවැරදි විදිහටම දීලා මම ඒකට වෙනවා. හැබැයි ළඟදී දවසක මට කිව්වා මට හරි වෙහෙසයි තාත්තේ. මට දැන් හරිම වෙහෙසයි. මේ ආයතනේ පවත්වාගෙන යන සඳහා මම පුදුම වෙහෙසක් දරනවා තට්ටතනියම. මට හරි වෙහෙසයි. ඒ වෙහෙස මට චුට්ටක් අයින් කරගත්තොදී මටත් දැන් සතර සතිපට්ඨානයේ උදේ සිට හවස වෙනකම් සතිය පුරුදු කිරීමේදී පුළුවන්. ඒකට මට යන්න පුළුවන්, මට වනගත වෙන්න පුළුවන්, මට වෙන තැන් වල ගිහලා ගුරුහරුපම් ගන්න පුළුවන්. මට ඒකට අවකාශයක් නැහැ. මම ස්වාමීන් වහන්සේ වැඩි කාලයක් බල ඉන්න බෑ. මොකද හේතුව මරණ මොහොත කොයි වෙලාවෙද අපවත් වෙන මොහොත කොයි වෙලාවෙද කියලා අපි කාටවත් කියන්න බැරි එකේ අපි දැන් මම පටන් ගමු මේක. ඉතින් ඒ වෙලාවේදී අපි කල්පනා කරා එක පැත්තකින් තමුන්නාන්සලාට ආරාධනා කරන්න මෙහෙට එන්න වැඩසටහන් වලට එන්න. දෙවෙනි එක මේ ස්ථානයේ දැක බලාගෙන සතුටු වෙන්න. තුන්වෙනි එක මේ ස්ථානයේ ඉදිරි වැඩසටහන් සහ ක්‍රියාත්මක භාවයේ පිළිබඳව වෙන කිසිම දායක සභාවක් වෙන කිසිම නැකක් නැති එකේ තමුන්නාන්සලාත් එක්ක කතා කරලා මෙන්න මේ ටික අපි කොහොමද ඉස්සරහට කරගෙන යන්නේ කියන එක පිළිබඳව කතා කරන්නේ. අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ නැවත ඉදිරියේ. ඒව හැබැයි ඒවට කැමති මිනිස්සු ඉදි කරයි. දැන් අපිට මූලික දේවල් උපරිම තියෙනවා. අපිට තියෙන්නේ දානශාලා විතර එකක් තිබෙනවා. ඒවා දැනට මෙතන දාන පූජා කරනවා. ඒවා පිළිබඳ ආයේ භෞතික දේවල් පිළිබඳ අපි කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේකේ මේ අධ්‍යාත්මික ඉදිරි ගමන පිළිබඳව තමුන්නාන්සලත් එක්ක එකකතා වැඩසටහනක් නිර්මාණය කර ගැනීම තමයි අපේ අද දවසේ අවසාන පරමාර්ථය වෙන්නේ. මම ආරාධනා කරනවා මේ ස්ථානයේ තව බොහෝසේ කැපවී කටයුතු කරන මේ හැම දෙයකදීම අපත් සමග සිටමින් මේ ස්ථානයේ බබළුවන්නට උත්සාහයක් දරන පෞන්සෙත් කල්‍යාණ මිත්‍ර කමිටුවේ ලේකම් ඉහාන් රාජපක්ෂ මහතා මේ යථාර්ථය බවට පත් කිරීම සඳහා නිර්මාණ දායකත්වයෙන් උපදේශනයේ ධනපරිත්‍යාගයෙන් ශ්‍රමයෙන් ආසියාද සපුරා දීමේ නිර්මාණය කරන්නට මූලාරම්භයේ සිටම අපකැපූ ඔබ මේ අසිරියේදී සතුටපත් සිටින මොහොත මෙම භූමියට වරක් හෝ පැමිණෙන යම් අයෙකු හට දැනෙන සනසිල්ල ප්‍රබෝධය මෙපමණකයි කියව නොහැක. කෝට්ටේ යුගයේ රචිත හංස සංදේශේ කතුහිමියන් විසින් මග වෙනුනේදී සඳහන් කර ඇති ස්වභාව ධර්මයේ අනුන පරිසරයේ ඓතිහාසික කැරගල පත්මාවති පිරිවෙනෙහි වැඩ සිටි පරම පූජනීය වනරතන සංඝරාජ යතීන්ද්‍රයන් වහන්සේ ඒ අවධියේදී ලියවුණු සෙල්ලිපි හා පුරාවෘත්තවල සඳහන් පරිදි මෙම වනපිට යෝගාචර ආර්යයන් වහන්සේලාගේ භාෂ ලැබීමක් බව සාක්ෂි ගැනීම අප සැමට අභිමානයකි. එවන් වෙනි ප්‍රදේශක බවුන්සෙස්ව සෙවන ගොඩනංවා ශාසනයට දායක කිරීමට ඔබ ශ්‍රම ලැබ භාග්‍යයක් නෙවේ. ඔබ සමගී කැපවීමත් රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයේ මේ මොහොතේ දක්වාම ලැබීමත් ගෞරවපූර්වක සඳහන් කරනවා. මේ ආකාරයෙන් මානසික සුවසේවනක් ගොඩනැගීම ඉතාම අසීරු කාර්යයක්. ජනරල් දයා රත්නායක මැතිතුමනි,
ඔබලාගේ මෙහෙවර මතකින් ඈත් වූ නැත. එතෙන් සිට පියවරෙන් පියවරට සම්බුදු කුටිය, ප්‍රධාන අනුශාසක කුටිය, සෑරදුන් වහන්සේ, බෝධිඝරය, බේකට පෙළ, පුස්තකාලය, භික්ෂු කුටි, බවුන් කුටි මඩල, ප්‍රධාන බවුන්සිට පිවිසුම් මාර්ගය, සුධීර කුටිය, උපසමා කුටිය, ආයුධාන විමන, ගිලන් කුටිය මෙන්න ඉදිරියෙන් පවතින ආර්යවාස පිළිවෙල සහස් කුටි මඩල ආගිනි හල්ගය ඇතුළුව අංග සම්පූර්ණ වූ සෙවණක් බවට පත් කර ඇත. සායනාසයට මම කියව සායනාසයේ කාර්යයට සමහර විට මෙහෙම දෙයක් නොවේ යෝනේ පිළිම වහන්සේ සම්පූර්ණයෙන්ම විවෘත කරලා පරිසරයට විවෘත කරපු තැනක් කරොත් කොහොමද හොඳයි කියලා. ඒ සායනාසයට අතර ගානකින් තේරුම් ගත්තා සායනාසයට මොකක්ද වනේ කියලා. සහ සායනාසයේ ඉතාමත් දක්ෂ නිහතමානී වුණා, බුද්ධිමත් වුණා. එවැනි අවවාදයක් පිළිගන්න. මම එදා තේරුම් ගත්ත අපිට දීර්ඝ ගමනක් යන්න පුළුවන් කියලා. ඒක නිසා මම බොහොම සතුටින් මම තාමත් කාලය ගත කරලා විතරම මට මතක් වෙනවා මේකට කරන්න පුළුවන් වෙච්ච දායකත්වය නිසා මට සෑහෙන සතුටක් තියෙනවා. මම හැම වෙලේම මගේ මිත්‍ර දයාත් මට මතක් වෙනවා මොකද එයා ඒක තමයි මට සායනස් අඳුල්ලන්නේ. එන් පළවෙනිම මම ඒ ඉතිහාසයට සම්බන්ධ කරුණ කියන්න කැමතියි. අනිත් කරුණ තමයි අවසාන වශයෙන් කියන්න කැමති බොහොම කෙටියෙන් අපි මිනිස්සු වශයෙන් අපි ජීවත් වෙන්නේ වැඩිපුරම මොකක් හරි ගොඩනැගිල්ලක් ඇතුලේ. අපි ගෙදර හිටියත් වැඩ කරන තැනක හිටියත් නැත්නම් වෙනවන තැනක හිටියත් ගොඩනැගිල්ලක් ඇතුලේ ඉන්නේ. ඒ ගොඩනැගිල්ලක් ඇතුලේ ඉන්නකොට ගොඩනැගිල්ල ඇතුලේ තියෙන පරිසරය ලොකු බැලමක් කරනවා මනසට. දැන් මේ ආයතනයේ බවුන්සෙත් මනස සහැල්ලු කරන්න මනස එක්තරා තත්යකට ගේන්න තමයි මේ කාර්යය ප්‍රධාන වශයෙන් අනුමත කරන්නේ. ඒකට විශාල දායකත්වයක් කරන්න පුළුවන්. ඒ නිර්මිත පරිසරයේ ඇතුළේ තියෙන ගතිය. ඒ ගතිය අපිට තේරෙන්නේ නැහැ. ඒ ගතිය අපිට දැනෙන ගතිය. අනේ ඒක තමයි මගේ මූලික පරමාර්ථය උනේ අපි මේ ස්ථානය නිර්මාණය කරනකොට කොහොමද මේ මූලික ගතිය එක විවිධ ආකාරයෙන් මේ ස්ථානයේ ගොඩනගන්නේ කියන්නේ. හරියට නිකන් ඒකට තියෙන රටාවක් තියෙන්න ඕන, ඒකට තීරණයක් තියෙන්න ඕන. ඉතින් සායනාසයෙන් හම්බෙච්ච දායකත්වය මම ඉතාමත් මාගේ කරනවා. හැම වෙලේම බොහොම පොසිටිව් විදිහට සායනාසය හැම දෙයක්ම අපිට ඒ අනුග්‍රහය දුන්න නිසා තමයි අපිට මෙච්චර ගමනක් එන්න පුළුවන් වුනේ. ආගම් ජාති වයස් පන්ති ભેද නැති බාහිර ප්‍රකාර කිසිවෙකු අවසි නැති කායික මානසික සුවයක් ලැබිය හැකි වෙදමින් හෙදකම කිසුව ඔසු දෙන්නේ නැති වෙදමින් හෙදකම කිසුව ඔසු දෙන්නේ නැති
ගංගා හුස්ම හෙළනා බව දකින විට නාසයක සිතන් එය මොර කරන විට ආනාපාන සති ගැඹුරෙන් බලන විට කාලය නොදැනි සතුටක් දනවයි සිතට කාලය නොදැනි සතුටක් දනවයි සිතට සතිය නිතර වඩනට අපි පුරුදු වෙමු සතිය වඩා සිත සුවපත් කරගනිමු සතිය නිතර වඩනට අපි පුරුදු වෙමු සතිය වඩා සිත සුවපත් කරගනිමු සක්මනේ පය වෙත අවධානය යොමන් වත්මනේ සිහිය පැවතීමත් පුහුණු කරන් පැමිණෙන සිතුවිලි සතියෙන් මෙනෙහි කරන් සිදුවන දේම විමසිල්ලෙන් හිඳීමු බලන් සිදුවන දේම විමසිල්ලෙන් හිඳීමු බලන් නිතර සතිය වඩනට අපි පෙළ ගැසෙමු සතිය වඩා දිවි මඟ සරු කරගනිමු නිතර සතිය වඩනට අපි පෙළ ගැසෙමු සතිය වඩා දිවි මඟ සරු කරගනිමු සති සිසිලෙන් ලක්දන මන පන පොවමු සතියේ ශාන්තිය ලොව වෙත පතුරවමු සති සිසිලෙන් ලක්දන මන පන පොවමු සතියේ ශාන්තිය ලොව වෙත පතුරවමු තෙරුවන් සරණයි එහෙමනම් ඒ බෞද්ධ සුව සෙවන මේ ආකාරයෙන් නිම කරන්නට මේ ආකාරයෙන් ඉදි කරන්නට ඔබ ලබා දුන් දයාවෙන් ලබා දුන් දායකත්වය දයාවෙන් ලබා දුන් නායකත්වය එහෙනම් චලන දායකත්වය තුමනි අපි කතා කරමු ඔබගේ අත්දැකීම් නිසා මේ කවුරුත් දන්නේ නැහැ. මේක හමුදාව 2,28,000ක් 48,000ක් කියනකොට ඉතින් නිතරම මිනිස්සු කියන්නේ උගක් කරලා ඇක්සිඩන්ට් වුණා. මේක 2,500 ගානක් මට හරි ගාන මතක නැහැ. මේක මම හිතන හමුදාවේ දෙවනියා සමුදාය දෙවනියාකින් තමයි සම්පූර්ණ පරිපාලන සියල්ල දෙසිදු වෙන්නේ. මට මේක දැනෙනවා ඊට පස්සේ කට්ටිය කියනවා බලනවා ඒ කියලා. මේකෙන් 700-800 ගාන ඇක්සිඩන්ට් වල ගන්නවා. ඊට පස්සේ තව විශාල ප්‍රමාණයක් අසනීප වෙලා නැහැ. උණැහිලා ඊට පස්සේ තව 500කට ආසන්න පිරිසක් සුයිසයිඩ් කරනවා. සුයිදි විහාර කරනවා. ඒක තමයි මට ලොකුට බලන්නේ. අපි හඳුන්නේ මාස 6ක් යනකොට කලින් මේක බිඳුව දක්වා ගෙනාවා. ඒ ගෙනාවේ කොහොමද? එතකොට ඇක්සිඩන්ට් ඉස්සල්ලා මේ දොස්තරවරු විසින් හොස්පිටල් එකේ යනකොට සියලුම දොස්තරවරු ගියා. ඊට පස්සේ ගන්නොත් එහෙම ඔයාලා කියනවා. එච්චරයි. ඊට පස්සේ නරන්නේ. ඒ හේතුව මේක ඊට පස්සේ දොස්තරවරු කිව්වා මේ සර්
මේ විදිහට උනත් දෙන්න දොස්තරලා හරියයි. මට දොස්තරලා වීඩියෝ කරන්නේ මිනිස්සු මරනවා. ඒ නිසා ඒක කොහොමද මේ විස්තරාත්මකව ලොකු මේ හරේ මම කිව්වේ. එයාගේ කිව්වා ඊට පස්සේ ගන්නවා. ඔබ සීල දරාම වල කියනවා. මොකද ඒක එයාට බලන්න නැත්නම් මේ මිනිස්සු මරනවා කියන එක සාමාන්‍ය දෙයක්. මම මේ දොස්තරලාගෙන් අහපුවාම අපේ හඳුන්නේ කොහොමද මේ මිනිස්සු මරන්නේ? නෑ ඒ නිසා උනහදා ගන්නවා මේමයි කියන්නේ යන්නේ. හරි සරලව මේ ප්‍රධාන වෛද්‍යවරු කීප දෙනා මට කිව්වා. ඔන්න මිනිස්සු මේ මිනිහෙක් මරනවා කියන්නේ සරල දෙයක් කියලා මේක අපි නැවතුවා. ඒක කොහොමද කරන්නේ? ඊට පස්සේ ඇක්සිඩන්ට් වෙන එක බැලුවා. කමුදාවේ කොහොම බේසින්නේ මේ රිසර්ච් කරන්න ඇක්සිඩන්ට් කොහොමද වෙන්නේ කොහොමද බලන්න. රාත්‍රී කාලේ එතකොට දැන් හැම තැනම කමුදාවේ ඉන්න වැඩි හරියක් ඉන්නේ යාපනයේ. ඒකට මේ ගමන් කරන්න ගන්නේ මක් රැට. ගෙදර කොළඹ ඉන්නේ එහෙම පටන් ගන්න රැට. මොකද බේසි ඒක රැය 12ට එකට පටන් ගන්නවා. වැඩි හරියක් 80ක් 90ක් ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ මේ 12ට විතර පටන් ගන්න කට්ටිය. ඇවිල්ලා 3ට 4ට ඇක්සිඩන්ට් මේ ඇක්සිඩන්ට් නින්ද යනවා. ඒක සම්පූර්ණයෙන්ම රාත්‍රී ගමන් තහනම් කරනවා. රාත්‍රී යනවා නම් මේකත් තියෙනවා පරිසරයෙන් කියන්නේ ඒ විදිහට. ඒ වගේම එහෙම ගමන් කරපු අය ආමුදාවේ තියෙන වැරදි ගමන් කරොත් මම දාහකුගේ දා මොන තරහටද මොකද නැහැ ඇක්ෂන් ගන්නවා. දෙන්නේ තුනේ එහෙම කරනවා ඒවත් නැවතුණා. සීල almost 100% නැවතුණා. ඊට පස්සේ තමයි ප්‍රධාන කරුණට ආවේ කොහොමද මේ සුයිසයිඩ් කරන එක නවත්තන්නේ නියමිතනවා. සීදී හානි කරගන්න එක නවත්තන්න කියලා මේක අධ්‍යයනය කරලා බලනකොට මේ යුද්ධය නිසා යුද්ධයට ඒ කාලේ මිනිස්සු තැහෙන්න ආව හමුදාවේ තිබුණා. දැන් යුද්ධය අවසන් වුණාම අපරණකම යාපනයේ යුද්ධය අවසන් වුණාම වෙඩි ශබ්ද එහෙම ඇහෙන්නකොට රේඩියෝ සෙට්ස් 10ක් විතර දෙන වැඩ කරනවා ඒවා වැඩ කරන්නේ නැතිකොට දැන් ආවුනේ සංකාවක් වගේ නෑ අර මොකුත් හදන්න නිසා මොකුත් නෑ වගේ සත්‍ය වෙඩි ශබ්ද එහෙම මෙතන එහා පැත්තේ මෙතන වෙඩිලක් තිබ්බොත් එහෙම අර ඒ ලඝු ආලෙදිත් ඔක්කොම පතරම් විශාලයි මේ සියලු මේ කඩලා යන වීදුරු එහෙම තියෙනවා. එච්චර මේ කිලෝමීටර භාගයක් විතර එහා පැත්තේ පතුරුත් මේ කරේ. එච්චර ගැස් එක. ඒවා එල්ලි වෙනකන් වෙඩි තියෙනකන් අපිට නින්ද යනවා. ඒක සද්ද ඇහෙන්නේ නැහැ නේද? එච්චර මේවා අසාමාන්‍ය වෙලා තිබුණා. කාලවකවනකම්. එතකොට මෙන්න මේ වාගේ ඉඳලා සාමාන්‍ය අමත පෞරුෂත්වයක් නැති අහිංසක සොල්දාදුන්ට මේක මහා සංකාව ප්‍රශ්නයක්. සමහර වීණෙන් බය වෙනවා. තුවාල කරගන්න සූරවල. ඒ වගේ දේවල් මුළු දෙපැත්තේ ගිහිල්ලා බලනකොට රැයට ඇවිල්ලා කවුද සූරනවා? මෙහෙම කරලා. ඇත්තටම මේ ලේ ගලනවා. මේ ඊට පස්සේ අපි කරපුවාදී අපි යුද්ධය කරපු දේ ගැඹුරක් තියෙන දෙයක් කියන්නේ වෙනතම භෞතික රෝණක් නෙමෙයි අපි ආධ්‍යාත්මික පැත්තෙන් විශාල ශක්තිය කරගෙන යන යුද්ධයක්. ඒ වගේම හොරොස්කෝප් එකෙන් බලන්නේ ඒ වගේ කාල් යල් බලන විශේෂත්ව කණ්ඩායම් අරගෙන ඒ අයගේ අදහස් ගත්තා. ඒ අය ඔක්කොම ගලවලා ඒ අය ගියා මෙන්න මේක අපි පූජාවක් කියන පූජාවක් පවත්වලා කිලෝමීටර් 25ක් 30ක් වට ප්‍රමාණය පිරිත් නූල් නැත්තා. පිරිත් තන් ඉස්ස. එහෙම කරා. ඒ වගේ දේවල් පිරිත්. ඒකෝ දේවල් නැවතුණා. එතකොට මේ වෙන ඊට පස්සේ අපි තව දේවල් බලනකොට ඊට පස්සේ මේ වගේ හමුදාවේ දෙයක් හිටපු ගානේ අපි අධ්‍යයනය කරලා ගත්තා. ඒ වගේ අසාමාන්‍ය ගතිගුණ පෙන්වන සොල්දාදු ගන්නකොට ඉන්නවා 10,000 15,000 විතර හිටියා. ඒ සියලු දෙනාට මේ වගේ ආධ්‍යාත්මික වැඩසටහන් කරා. අපි අනුරාධපුර මේ වගේ පනාවල විශාල එකපාරකට 3,000 විතර දාන්න පුළුවන් තැනක් හදලා එතන ලංකාවේ ඉන්න මේ ආම්දුරු කියලා අපි භාවනා වැඩසටහන් කරා. ගාම ඉක්මනින් සති ගානක් මාස ගානක විතර මේ තිබුණු තත්ත්වයන් සෑහෙන පාරට දැස්සා. එතකොට ඒකෙන් දරුණුම කණ්ඩායම 1000ක කණ්ඩායමක් වෙනවද ඒක තවසේ දෙකේ තුනේ වැඩසටහන් කරන්නේ. ඒ වගේදී අඳුරගත්ත දරුණුම තත්ත්වය. ඒ අය අපි 100ක් අරගෙන මම ආවා මේ හඳුවල භාවනා මධ්‍යස්ථානට ප්‍රධාන භාවනා මධ්‍යස්ථාන. ඒක තමයි අපේ හම්බුනේ. එතනදී අපිට අපේ හම්බුන එතකොට අපි වැඩසටහනට සහභාගී වුණා.
වෙලා මෙතන ඒ ඇයට දවස් 7 වැඩසටහන් 3 වැඩසටහන් ඒ වගේ කරන්නේ. එතකොට ඇත්තෙම මේ හාමුදුරන්ට දොස් කියන්න බෑ. එතන නායක හාමුදුරුවෝ මේකට වැඩි කැමතිුනේ නැහැ. මොකද හාමුදුරුවෝ ආපහු 100ක් දෙනා බම් මේ විශ්ුණ කැම දෙනවා. අර ගඩ ට්‍රක්ස් ගෙනල්ලා හරවන්න ඒ කට්ටිය භාවනා දන්නේ නැහැ. කෑ ගන්න රේස් කරලා මේ ඔක්කොම සිරෝ. අර ඒ ජාතේන්ද්‍ර භාවනා උත්තරයෙන් ඇතුළේ භාවනා කරනවා. ඒකට මොන භාවනාවක් නැහැ. ලොවි උදේට රේස් කරනවා ගන්න. ඒව ඔක්කොම ඉතින් හාමුදුරුවෝ පොඩ්ඩක් අසතුට ප්‍රකාශ මටත් තේරුණා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ මේක ඇඟට ගත්තා. අපි හාමුදුරුවෝ අරගෙන මේක අපි කරමු කියලා සමේකට ඉතින් ඇවිල්ලා අපි වෙනම කරමු කියලා උන්වහන්සේ තනියම ඉතින් ඇවිල්ලා අපි මේ පත්ති පටන් ගත්තා. ඊට පස්සේ කතාව අපේ ජූලයි මොකද අපේ කීවර්ඩ් එතනදී මේක ඒ වගේ ලේසි පාසුන්නේ අපි ගිහිල්ලා ප්‍රධානයෙකුට ඒ කාලේ ප්‍රධානමාරියෝ පිස්සුද ඔයා වගේ වැඩ කරන්න යන්න ඕනම කියලා ඒක සාමාන්‍යයෙන් ඉස්සරහට සට්ට දොස්තර පිස්සෙක් වගේ වෙනවා දොස්තරට පිස්සෙක් වගේ කියලා නම් ගණන් ගන්න එපා. පින්නේ දිගම අපි කරමු කියලා බයලෙන් කරමු කියලා අපි පටන් ගත්තා. ඒක පටන් ගන්නේ තමයි මේ වගේ දැක්ක තනක් නෙමෙයි මේකේ වීඩියෝ කරන්න පටන් ගන්න මේක සුද්ධ කරලා ඉවරනවා. මේක මම කැලයක් තිබුණා. වීඩියෝ පටන් ගන්න සුද්ධ කරුවාට පස්සේ මේක මහා විශාල කැලයක් නේ. හැබැයි ලොකු ප්‍රබෝධයක් වගේ දැනුත් තිබුණා හැමෝම. ඉතින් ඒවා අපිට කියවා විචුලක සිවිසලා හම්බෙලා අපි මේක පටන් ගත්තා. අමේදුරා ඉතින් විශාල ගමනක් කාලේ ඊට පස්සේ මගේ මිත්‍රය උපේන්ද්‍ර ඇවිල්ලා එයා කොහොම තරුණ පාට නිසා කියන්නේ මම ක්ලාස්මේට් කියලා මම දෙන්න ක්ලාස්මේට් කියලා. එයා වයසට කියලා හින්දා කිව්වා මම වගේ. ඉතින් ඒ නිසා ඒකව ගෙනාවා. ගෙනල්ලා යන්න වගේ නෝනත් විශ්වාසී මම දැක්කේ මම ඒ කට්ටිය. ඒත් මේ වගේම නිර්මාණ ශිල්පිනියක් ඒ කට්ටිය කියලා මේක ලස්සනට. එයා ඒ විතර නෙමෙයි මට ඉස්සෙල්ලා නිවන් දකින්න මොකද මම දැන් තව මේකට විශාල දැන් අල්ලලා දීලා තියෙනවා. අද නානවලු වෙtti ජාතේන්ද්‍ර බද්දස්ථානයක් විශාල එකක් කරලා හාමුදුරුවෝ කියලා දන්නේ. ඔව්. ඒ වගේ තව කොට දේවල් අපි කරා. පාවර විශාල කඳුරක් තියෙනවා. අකර 1000ක විතර වල දන්නේ. ඒකේ තියෙන බෞද්ධ පෙරේඩ් ග්‍රවුන්ඩ් එකේ තියෙන පෙරේඩ් ග්‍රවුන්ඩ් එකේ හම්දාවේ විනය හදලා දැන් ඒ ඉදිරියේ පන්සල තියෙන්නේ. මොකද විනය අවසාන ප්‍රතිඵලය නෙවෙයි අර තියෙන්නේ. ඒ නිසා අපි ඒක ඉදිරියේ තියාගෙන තමයි ඩ්‍රිල් එහෙම ප්‍රැක්ටිස් කරන්නේ. මේක කුටියක් ඇතුලේ පන්සලක වහලා තිබුණේ. මම ඉතින් ඔය වැඩ කරන දැස්ස ඉස්ලාම් ගිහලා කඩගෙන තමයි කරන්නේ. ඉතින් සියලුම දැන් අවුරුදු 100 ගණන් පරණයි. මම කැඩුවා ඒක කරන්නේ කරලා මෙයාට කියලා මාස්ටර් ප්ලෑන් එකක් හදලා අපි හදලා දෙනවා. තාම ලස්සන කඳුරක් එක. ඒක හිතන්නේ මිලිටරි කඳුරක් කියලා. ඒක දැක්කම බොහොම ආධ්‍යාත්මික තනක් වලට පත් වෙනවා. අපි ඒක වෙනස්කම් කරලා තමයි ඇවිල්ලා තියෙන නිසා මම කියන්නේ කොහොමද බොහොම පින් අපි මේකට සම්බන්ධ කරලා කටයුතු කරන අපට අවස්ථාවක් ලබා දීම සම්බන්ධ ඉතින් හැමදාම අපි මෙතන පුළුවන් හැම වෙලාවෙම ඉන්නවා. අද නෝර යන්න දුන්න වැඩසටහනකට පොඩ්ඩක් බොරුවක් කියන්නේ පොඩි සම්ප්‍රාප්තනාවක් කියලා තමයි. ඒක ඉතින් කරලා මෙතෙන් ආවේ විශේෂත්වයෙන් ඊට පස්සේ හම් වෙන මේ සාධාරණයි. ඔබ සිරුරාගෙන පින් මේ වගේ දේවල් වල සම්බන්ධ ආවොත් කොහොමද කොහොමද අවස්ථාවක් ලබා දෙන්න සම්බන්ධ සිරුරාගෙන තේරුම් ගන්න. පිහිටවීම අත්හැරෙන කුසලයකි. අරුණාචලප්‍රදේශ විශේෂාංග පත්‍ර මහරහතුන් වැඩි මඟ ලිපිමාලා සම්පාදක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉන්ද්‍රජිත් සුබසිංහ මහතාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එතකොට බැලුවා මේ වගේ දෙගුණයක පෙනුමක් තියෙනවා මේකේ. ඇත්තටම කියන්නේ මට හිතා ගන්න බැහැ කොහොමද කරේ කියලා දවදාත්මක මහත්මයාට අතුළු මම හිතන්නේ ඒ හම්දාවෙන් දීපු දායකත්වයේ සාසිරු දෙක සමිනාසේ කලමනාකරණේ සහ මට පෙන්නනවා මේකට වියදම් කරපු හැම දෙයකම බිල්පත පවා තියෙන උන්නාසිකාව. ඒ කියලා මට කිව්වේ මේ දේවල් අපි මෙච්චර හැදුවා. මේ මිනිස්සු මේ දේවල් කරේ මම නෙමෙයි පුතේ මේ දේවල් කරේ. හැබැයි ඊයකට අපි මේකෙන් දෙයක් ලබා ගන්න බැරි නම් මොකද වෙන්නේ? හරි. ඒ වගේම තවත් අපි කතා වෙලා තියෙනවා
මේ මෙච්චර මේ විශාල මේ වගේ ස්ථානයක් පවත්වාගෙන යනකොට තියෙන නඩත්තු වියදම අපි කතා කරන්නේ මේ කිසි දෙයක් නැතනම් අපි හිතුවේ නේද අපේ ස්වාමීන් වහන්සේලාට තියෙනවා මේ ස්ථාන ගන්නකොට පුදුම මේ අපිට නොකියන ප්‍රශ්න මම එක සැරයක් ගිහිල්ලා දවස් කීපයක් හිටියා මම සාමාන්‍ය ජීවිතේ කියන වෙලාවට යන තැනක් තියෙනවා විහිංතලේට ත්‍යාරාන්න සේනාසනය. ත්‍යාරාන්නේ හාමුදුරුවෝත් ත්‍යාරාන්නේ ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක මම ටිකක් විසාකච්ඡාවක් කරනවා මම කිව්වා මේ මට පොඩ්ඩක් ඉරිසියක් හිතෙන ඔබ වහන්සේලා ඉන්න විදිය ගැන මේ ලස්සන ගල් එන්නල මෙහෙම ඉන්න ඉතින් අපිට එහෙම ඉන්න බෑනේ. එහෙම කියලා. උන්වහන්සේ කියනවා පුතේ මෙහෙමයි. පිටින් බැලුවම තත්ත්වය ඕකයි. හැබැයි ඔබට තියෙන්නේ එක ගෙයයි එක පවුලයි නඩත්තු කරන්න. මේ පවුලේ වුණා 4 දෙනෙක් ඉන්නේ. හැබැයි මට මෙතන තියෙනවා ගෙවල් 14ක්. කුටි 14ක් තියෙනවා. ගෙවල් 14ක් නඩත්තු කරන්න ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේලා 14ක් 14ක් විතර ඉන්නවා. ඒක ලේසි පවුලක් නෙමෙයි. ඒ වගේ අපි නොදන්නා ගැටලු තියෙනවා. ඉතින් මම අපි මේ සියලු දේ අපේ ස්වාමීන් වහන්සේට කතා කරලා අපි කතා කරමු. අපි මෙතනින් දායකයට දෙන්න පුළුවන් දායකත්වය මොකක්ද? දායකයාගේ මේ කටයුතු සඳහා අපි කොයි විදිහටද මල නොතලා වල ගන්නවා වගේ මේ කටයුතු කරගෙන යන්න කොහොමද කරන්නේ කියලා අපි විරුද්ධව කතා කරමු කියලා. ඒක තමයි මේ සාකච්ඡාවට කරුණු වේදේ. මම හිතනවා ඔබ සියලු දෙනා හරි තැන හරි දේ ආයෝජනය කරන්න දන්නවා කියලා. මොකද මෙතන ව්‍යාපාරිකයෝ ඇති. ව්‍යාපාරයක් ඇතුලේ අපි යමක් ආයෝජනය කරන්නේ වැඩිපුර ප්‍රතිලාභය ගන්න බලාගෙන. හැබැයි මේ හැම ප්‍රතිලාභයක්ම උපරිම ඔබට ඔබේ ජීවිත කාලය තුළ සැප විඳින්න පුළුවන්. ඉතින් ඔබට ගන්න බෑ. හැබැයි මෙතන ඔබ කරපු ඒ ආයෝජනය මම හිතන්නේ ආත්ම 100,000 ගානක එච්චර දුර සංසාරේ අපි යන්න ඕනේ නැහැ. නමුත් ඔබ සංසාරේ අනතුරු එකේ මම කියන්නේ මගේ අත්දැකීමෙන් මෙලොව වශයෙන් තියෙන අත්දැකීම් මම කතා කරන්න මට පුළුවන්. මහරහතුන් වැඩිමග ලිපිමාලාව මගේ අතට එන්නේ මගේ අතේ මගේ දුප්පත්කමට මගේ සල්ලි නැතිකමට. එදා අපි කරඬුලේ ආරණ්‍ය සේනාසනේ ඒ කියන්නේ හම්බන්තොට මදුනාගර රක්ෂිතය ඇතුලේ තියෙන ආරණ්‍ය සේනාසනයක දානශාලාවක් හැදුවා. මමත් පුළුවන් විදිහට මම දන්න හිතවතුන්ගේ මුදල් එක්කව කරලා දුන්නා. නමුත් ඒ වෙලාවේ අපි මාධ්‍ය ජීවිතේ පටන් ගන්නකොට අපි බොහෝ පොඩි පඩි වලට වැඩ කරලා අපිට සල්ලි තිබුණේ නැහැ. මම එදා ගියා බාසුන්නහට අත්තට දෙන්න. බාසුන්නහට අත්තට දෙන්න ගිහිල්ලා ඒ අනකොට ඉතාම දුෂ්කර ආරණ්‍ය සේනාසනයක්. අපිට බොන්න හම්බුනේ අර ගල් කෙමි වලට එක්කව වෙච්ච වතුර. අපි ඒ ගල් කෙමි හිඳනකම් වතුර පුරවලා බැරල් වල දාගෙන ඇවිල්ලා කොන්ක්‍රීට් අනලා තියෙනවා. ඒ දානශාලාව හදන්න. ඒ මහතාත් එතනදි තමයි මට රාජගිරිය අරියන්සන්න සුවඳ ගෙනින්නේ. ඒ හරහා තමයි ඒ ලිපිමාලාව රටටම දෙන්න අවස්ථාව ලැබෙන්නේ. අපි මේවා කොයි හෝ දෙයක යෙදෙද්දී අපිට වගේම ලෝකෙටත් දෙන්න දේවල් අපිට හම්බ වෙනවා. මගේ අත්දැකීම මම මේ කියන්නේ. තුන්දල ආරණ්‍ය සේනාසනයට එහි බුද්ධ මන්දිරේ වහලා හදන්න මේ කරේ ඇස්බෙස්ටස් ඇදලා තියෙනවා කැලේ ඇතුලේ. ඇස්බෙස්ටස් එක දෙන්නෙකුට අරගෙන යන්න බෑ කැලේ ගස්වල වදිනවා තනි එක්කෙනා හම්බම් කරගෙන ගෙනියන්න ඕනේ. ලොකු ඇස්බෙස්ටස් එක දෙකට කපලා කරේ තියාගෙන පිහිටලා තියෙනවා. සමහරක් පිට අලියා ඉන්න කැලේ ඇතුලේ ජීවිත අවදානම තියාගෙන අපි ගිහිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය උපකාර කරන්න. ඒ වගේම එහෙම කරගෙන යනකොට පුදුමාකාර දේවල් ඉදිරියට තියෙනවා. මට එක සැරයක් අපේ ස්වාමීන් වහන්සේ නමක් අසනීප වුණාම බෙහෙතක් ගෙන්න ගන්න ඕන වුණා. මහියංගනේ සිංහල බෙහෙත. මට ගුවන් හමුදා හෙලිකොප්ටරයක් හම්බුණා මහියංගනේ ඉඳලා කලුතරට බෙහෙත ගේන්න. ඒ වගේ මම හිතන්නේ ඔබ අත්විඳී මේවා. ඔබට අත්විඳින්න පුළුවන් වෙයි මේ කියන කාරණා. මේ පැත්තේ දෙද්දි. එතකොට මේ හැම දෙයක්ම එහෙම තියලා අපේ මාධ්‍ය ජීවිතවල අපි ගත්ත අත්දැකීම් ටිකක් තියෙනවා. මේ කලියෙකට කියනවා නෙවෙයි නමුත් ඔබත් මමත් අපේ අත්දැකීම් අපි කොහොමාරු කරගන්න ඕනේ. මාධ්‍ය වේදිකයේද ලෝකයේ තියෙන දියුණුම රටවල් ඔක්කොටම වගේ යන අවස්ථාවල ලැබිලා තියෙනවා. රටේ පළවෙනි පුරවැසියාගේ ඉඳලා පිරිස ළඟින් ඇසුරු කරන අවස්ථාවල ලැබිලා තියෙනවා. බොහෝ අත්දැකීම් සාමාන්‍ය සිවිල් පුද්ගලයෙකුට විඳ ගන්න බැරි අත්දැකීම් විඳ ගන්න අවස්ථාවල ලැබිලා තියෙනවා. හැබැයි ඔක්කොමත් හරි. ආපස්සට කරලා බැලුවාම සතුට හිතෙන්නේ අර බැරි මරගාලේ ගිහිල්ලා සමහර පිට සිරිපාද
කඳු වැඩියේ ඉන්න ස්වාමීන් වහන්සේ නමකට වේදී ආහාර සලාගේ පූජා කරපු එක තමයි ආපස්සට හැරලා බලුවාම සතුට වෙන්න තියෙන්නේ. හිතට හැමතිස්සෙම සතුට දැනෙනවා නම් දැනෙන්නේ මගේ පැත්තට හැරලා බලුවාම අර ලෝකේ පුරා ඇවිදලා ගත්ත අත්දැකීම් නෙමෙයි. මේක ඇතුලේ ස්වාමීන් වහන්සේ නමක් අසරණ වෙච්ච වෙලාව අපි උපකාර කරපු දේ. අමාරුවෙන් කුටියක් හදලා දීපු දේ. කියනවා නම් දවසක් කියන්න පුළුවන්. හැබැයි මම හිතනවා ඔබ සියලු දෙනා මම වගේම පියාඹනවා කියලා. මම නැවතත් යනවා සුදීර කුටියට. ඒ සුදීර කුටිය මම බොහොම ප්‍රිය කරන තැන. මම ඒ කුටියේ ගොඩක් දවස්වල උදේ වරු ගත කරනවා. ඒ ගත කරලා මම එනකොට මම කුටියට වැඳලා එන්නේ. මම කුටිය ඇතුලේ ඉන්නකොට ඒ වදින්නේ මට ඒ අවස්ථාව සලසා දීපු සියලු දෙනාට ආධ්‍යාත්මිකව අපි දුවන් සෑහෙන දිවිල්ලක් දුවන මිනිස්සු. හැබැයි ඒ දිවිල්ල ඇතුලේ පොඩ්ඩක් ඉවෙන්න හරි අවස්ථාව සලසා දීපේක සුළුපටු නෑ. ඉතින් ඔබ හදාපු කුටිය ඇතුලේ ඔබ හදාපු මේ ස්ථානය ඇතුලේ ඒ යෙදෙන තමන්ගේ ආධ්‍යාත්මය වෙනුවෙන් යම් කිසි දෙයක් කරගැනීමේ උත්සාහයෙන් කෙනෙක් යෙදෙන මොහොතක් ගානේ තප්පරයක් ගානේ ඔබ නොදැනුවත් ඒ පින රැස් වෙනවා. ඔබ කැමති වුණත් නැතත් ඔබේ පින් ගිණුමට පින් account එකට ඉවර වෙනවා. අපි හිතන්නේ කාරණා. මට හිතෙනවා අපි සියලු දෙනාම මේ සියල්ල මේ වෙනකොට තීරුම් අරගෙන සිටින්නේ. හැබැයි අපි සමහරක් විට අපි දන්නේ අපි මෙච්චර දෙයක් කරාද කියලා. අපි කරපු දේ මම හිතන්නේ අර කිව්වාගේ සුදීර කුටිය හදපු මහත්මයා දන්නේ නැතුව ඇති හැමදාම උදේට කෙනෙක් මෙතන ඉඳගෙන හිත එකඟ කරගෙන ඉන්නේ උත්සාහයක් දරන ඇත්තට මේ කුටිය ඇතුලේ ඉන්නකොට වැරදි දෙයක් හිතෙන්නවත් හිතෙන්නේ නැහැ ඔළුවට. එහෙම ඉඳලා එළියට ගහලා ඒ මහත්ය නොදන්නා ඒ මහත්යට පින් දීලා මං එළියට එනවා. ඉතින් මේ ස්ථානික කී දෙනෙක් ඔබ වෙනුවෙන් පින් දෙන්නේ නැහැ. මේ ස්ථානික වැඩසටහන පැවැත්වෙන මොහොතකදී ඔබේ account එකට පොලිය පිට පොලිය ලැබෙනවා. ඉතින් ඒ ගැන සතුටු වෙමු. මම අර කිව්වා වගේ ඔබට අත්දින ලැබෙන ජීවිතේක අසරණ වෙන්නේ නැහැ. මම අසරණ වෙච්ච හැම තැනකම මේ නෙමෙයි පිටරටවල දිගව මොකද කරන්න කියලා හිතා ගන්න බැරි හැම තැනකම මොකද්ද බලවේගයකින් ඇවිල්ලා දෙවියෝ උදව් කරනවා වගේ උදව් කරනවා. ඔබ විශ්වාස කරන්නේ. ඔබට විශ්වාස කරන්නේ එක උදාහරණයක් හැටියට තමයි මම මේ දේවල් කියන්නේ. නැත්නම් මේ කිසි දෙයක් මම අදවනතුරු කිසිම සභාවක කියලා නෑ ස්වාමී. හැබැයි සතුටින් කියන්නේ. ඒ සතුට ඔබත් අත්විඳිය යුතු නිසා කියන්නේ. ඒ නිසා මම කියන ඔබ සියලු දෙනාටම නැවත සතුටු වෙන්න. සෑම උදේකම සෑම රාත්‍රියකම නිින්දට යනකොට හිතලා සතුටු වෙන්න. මෙහෙම දෙයක් කරා. මේ විදිහට මම දායක වුණා. වචනයකින් හරි දායක වුණා. ඒ දායකත්වයේ විදිහට මෙන්න මේ දේවල් ලැබෙනවා. මෙන්න මෙච්චර පිටසක් සැනසෙනවා. මේ ලෝකයක් ගිනි අරගෙන වගේ දුවද්දී නිවෙන පිරිසකට අපි අනුග්‍රහය සලසලා තියෙනවා කියලා. සිහි කරනවා කියන අර්ථය. මේ ආපු ගමන් මඟ පිළිබඳව අපි ආයේ සාකච්ඡා කරන්න කාලය ගත කරන්න ඕනේ. විශේෂයෙන් අපේ චූල තාත්තගෙත් මගෙත් කඳුබඩ හමුවීම තුල අපේ අරමුණක් තිබ්බා. කවද හරි අපි තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ තුල යම් ආධ්‍යාත්මික සැනසීමක් ලැබුවා නම් ඒ ලැබපු තේ ලෝකයට අපෙනින්න ආධ්‍යාත්මික තන මේ ප්‍රතිපatti ශාසනයට අපි දෙන්න දානය කරනවා කියලා. එදා දයාරත්නායක මැතිතුන් ප්‍රධාන සම්භාවනීය පිරිස මහා සංඝරත්නයේ පෙරටු කරගෙන සම්බන්ධ වෙලා 2014 ජූනි මාසේ 26 වෙනිදා මංගල ප්‍රතිස්ථාපනය කරපු මොහොතේ අපි දෙන්න අදිෂ්ඨාන කරගත්තේ මේ බිම ස්පර්ශ කරන්න ඕනේ. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන ලබන ශ්‍රාවකයෝ. මේ බිම ස්පර්ශ කරන්න ඕනේ සෝතාපන්න ශ්‍රාවකයෝමයි කියන අපි දෙන්න අදිෂ්ඨාන කරගත්තා. මම හිතන්නේ මේ සෑම දිනාගේම විශේෂයෙන් දේශීය විදේශීය පිරිසක් අපිත් එක්ක තාම දැන් සමහරට නම්වත් මම අදටවත් දන්නේ සමහර ලක්ෂ ගණන් දාලා තිබ්බ අදටවත් මම නම දන්නේ නැහැ. නම කියන්නත් එපා කියලා තිබ්බා.
මොකද කුටි මඩල අපි හදද්දී මම විදේශ රටවල් 15කට ඒ වෙනකොට ගිහිල්ලා තියෙනවා. ඒ හැම විදේශ රටකම මම පුජ්‍යලිකව කිසිදු දෙයක් මම ගත්තේ නැහැ. මාව වඩම්මන මහත්තයා කිව්වේ බවුන්සේ අර මුදලට දාන්න ඕනේ. කවදා හරි හැබැයි ඔය පිරිසත් ඇවිල්ලා ඒ කුටියක නතර වෙනවා. එහෙම 4-5 දෙනෙක් ආවා. ඒගොල්ලන්ට මොකද අපි මුදලින් ගත්තොත් කුටි මඩලට විතරක් කෝටි 5කට වඩා වියදම් කරලා තියෙනවා. තාත්තා ඉදිරිපත් කරයි මෙතෙක් ආපු ගමන් මගේදී මෙවැනි සාසුනට ආධ්‍යාත්මික පිම්බීමක් දානය කරන්න බැරි වෙනවා ඔබතුමා නැත්තම්. හේතුව මොකද? අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ශ්‍රමය කියන එක. ලංකාවේ වැඩිම මිලක් තියෙන ශ්‍රමයට. නමුත් අපිට අපේක්ෂිත අපේ උපේන්ද්‍ර රාජපක්ෂ සූරීන් කිව්වා වගේ ඒ දෙන නිර්මාණය කිසිදු ආකාරයකට හානියක් නොකර මේ මහ පොළොවේ නිර්මාණය නිර්මාණගත කරන්න නම් ඊට උචිතම පිරිසක් අපිට ඉන්න ඕනේ. ඉංජිනේරු සේවා බලකාය මම හිතන්නේ මේ හැම ගොඩ නැගිල්ලකම තියෙන දරුවන්ගේ දායක මානසික. කල්ල ගණන් ඒකට මම සාධාරණේ කරන්න ඕනේ. ඒක අපිට වචනෙන් මෙච්චරයි කියලා කවදාකවත් මට ලියලා ඉවර කරන්න බෑ. ඒ සුවිසල් කැපකිරීම කළේ ඔබතුමා හමුදාපතිතුමා වශයෙන් ඉන්න කාලේ අර කතාව කිව්වෙත් මම දන්නවා. ඉතින් පව් ඉතින්නේ අද ඒගොල්ලෝ එක තැනකට වෙලා දුක් විඳිනකොට ඔබතුමා ආධ්‍යාත්මික සුවය ලබනවා. පිස්සු වැඩ කරන්න එපා දයා කියලා කිව්ව කෙනාට මේ ලෝකෙ ලොකුම මානසික වේදනාවක් වින්දා. ඒකයි ඇති ප්‍රශ්නේ. රජ වෙන්න ලැබුණත් රජකමේ බුද්ධි විඳින්නත් බැහැ. ඒක තමයි මිනිස්සුගේ හැටි. මා පුඤ්ඤබායි සූත්‍රයේ තියෙනවා කවදාකවත් පිනට කරහන්න එපා කියලා. පිනේ ආනිසංසත් පිනට ගැරහීම හා වැළැක්වීමෙත් විපාක තියෙනවා. විපාක තියෙන දෙකම තියෙනවා. තථාගතයන්න් වහන්සේ හරි ලස්සනට කියන්නේ දැන් අපේ නරින්ද්‍රනාන්ද මහත්මයා අපේ තසන්ත කුමාර මහත්මයා එතකොට මගේ ජගත් මහත්මයා අපේ ක්‍රිසානි පේදුරුආරච්චි මහත්මනි අපේ කවුද ගිහාන් පුතාගේ අම්මා තමයි කල්යාණි මවතුමිය. ඒ පුතා තමයි චෛත්‍ය තනියම කරන්නේ. ඒ අසංක පුතා තමයි මං ඉන්න කුටිය කරන්නේ. ඉතින් මේ සත්පුරුෂ සාධන අපේ වර්නඩ් මහත්තයා ඉස්සරලාම එතුමාගේ ගල් කුරියෙන් මං හිතන්නේ ගල් කීප 6-7ක් ගෙනත් දාලා ඒ සහය මුල ආරම්භය දුන්නා. ඒ නිසා මේ ඉන්න හැමෝම රසික මහත්තයා තමයි මුල්ම ආරාධනා පත්‍රය හැදුවේ. චූලා සර් එතකොට කන්ට්‍රෝල් ජෙනරල් එතන. එතකොට මේ අපේ චානක බ්‍රාසෝ මවතුමි අපේ ජයන්ති මහත්මිය මම දෙයක් කිව්වොත් කවදාකවත් බැහැ කියලා නෑ. ඒක මම අදටත් එහෙමයි. ඉතින් ඒ නිසා මේ හැමෝම අපේ කල්යාණ මිත්‍ර දැන් තසන්ත ඉංජිනේරු තසන්ත කුමාර මහත්තයා කියන්නේ හරි අනුසුම කියවීමක් තියෙන මාත් එක දැන් අදට බන්නට යන්නේ එතුමාගේ කාර් එකේ ඒකක්වත් කවදාකවත් කියනවට කැමති කෙනෙකුත් මේ හැබැයි බොහෝ කුසල් පුරවගත්තේ මම දැක්කේ මේ හැමෝම බෝසත්වරු මේ ශාසනයට තමන් උපයන දහඩිය මහන්සියෙන් උපයගත්ත දේ නිර්ලෝභීව දානය කරන්න ආපු ප්‍රතිපත්ති ශාසනය ආරක්ෂා කරන ආධ්‍යාත්මික බලයක් වශයෙන්. ඉතින් ඒ පදනම තිබ්බ නිසා ඇත්තටම අපි ඕන දෙයකට අත ගැහුවට පස්සේ ඒ කාර්යය අපිට කරගන්න. ඉතින් මෙතන නොහිටියා මේ ප්‍රතිමා වහන්සේ මුළු සක්මන් මළු දෙක පිණ්ඩපාත ශාලා මේ සියල්ලටම උර දීලා කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ වෛද්‍ය ජීජී ගෙට්ටිආරච්චි මහත්මයා අදටත් එහෙමයි. ඒතකොට අපිට ඉන්න අපේ බ්‍රිගේඩියර් නිශාන්ත පතිරණ වෛද්‍යතුමා විශේෂඥ එතුමා තමයි පිරිමි යෝගි කුටියෙන් 3ක් හදන්නේ. අනිත් කුටිය හදන්නේ අපේ ජගත් මහත්තයා. එතුමා මගේ ජීවිතේ හැම වෙලාවෙම දුකේදී සැපේදී හැම වෙලාවෙම අපිත් එක්ක මේ ශාසනික මෙහෙවර උදව් කරපු සත්පුරුෂ. ඉතින් මේ කණ්ඩායම එකතු වෙච්ච නිසා විශේෂයෙන් අපි සුගත් වෙන්න කොහොමදතුමා අමතක කරන්න බෑ. මට දුරකථනයෙන් කතා කළකෝ ඔබ වහන්සේලා ගන්න ඕනම තීරණයකට මම එකගයි.
ඉතින් මට හදිස්සියේ ඔබතුමා දන්නවා එක කියන්නත් ඇති. ඉතින් එතුමා තමයි අපි දෙන්නට මුල්ම චෙක්පත දුන්නේ හමුදා මූලස්ථානයේදී. මේක පටන් ගන්න. මුල්ම චෙක්පත දුන්නේ එතුමා. අපිට අපේ හාමුදුරනේ දෙන්න මාසෙකට ලක්ෂයක් එනවා මේ account එකට ඔබ වහන්සේ බය නැතුව වැඩ කරගෙන යන්න. ඊට පස්සේ අපි උදව් ගත්තේ නැහැ. හැබැයි එතුමා එදා ඇවිල්ලා හරිම සතුටු වුණා මම හිතන හැටියට. ඉතින් ඒ නිසා මෑත කාලේදී අපිට මුණ ගැහෙනවා තවත් මේ ප්‍රතිපත්ති ශාසනයට අනුග්‍රහ කරන බොහෝ පිරිස්. ඉතින් ඒ හැමෝම එකතු වෙලා කළේ මගේ බුද්ධ ශාසනයට පිරිමැහෙන කාර්යයක්. ඉතින් ඇත්තටම වසර 11ක් කියන්නේ දැඩිසේ පරිශ්‍රමයක් දරන්න ඕන කාලයක්. හැබැයි ඊට වඩා මේ කන්ද වගේ බරක් අපි දෙන්නක උරේස් මත තිබ්බා. සමහර දායකයෝ අපිව දාලා ගියා මේ කියන්නේ ඒක මේව කරන්න පුළුවන්ද කියලා. අපිව අතහැර දාලා ගියා. හැබැයි අපි දෙන්නේ බර දිමින් තිබෙ වැඩේ කටලා. ඉතින් ඒකට සාධාරණ දායකත්වය ලැබූ මෙතන ඉන්න නැති හැම කෙනෙකුටම මම උදේ කිරියහර පූජාව කරන හැමෝටම පින් දෙනවා. ඒක හැමදාම මහාචාර්යතුමාගේ ඉඳලා හැමෝටම පින් දෙනවා. අද අපේ බවුන්සේ පුනරාවලෝකනය සභාවට ඇත්තටම ඔබ කැඳෙව්වේ කාරණා දෙකක් මුල් කරගෙන. එක මේ ආපු ගමන් මගේදී අපි මොනවද කරන්නේ? අපි මොනවද කරලා තියෙන්නේ? ඒ කාරණාව හැමෝටම මම හිතන්නේ අපේ දරුවන් දිහා බලමුම පැහැදිලි ඇති. ඔය හැම දරුවෙකුටම කරන හැම දෙයක්ම කරන්නේ මට බන කියලා හම්බෙන දේ. ගුරුවරු ගෙන්නනේවා, අඳුමක් හදලා දුන්නා. මට කවුරු හරි පරිත්‍යාග කළොත් මම ඒක වෙනමම අයින් කරන දරුවෝ වෙන්නේ. ඒ අතරේ ඉදිකිරීම කරන්නත් ඕනේ. මෙහි අපේ දරුවෝ ටිකයි ඔක්කොම තුනම 20කට 25කට දෛනිකව ආහාර දෙන්නත් ඕනේ. ඉතින් මේ සියල්ලත් එක්ක අපි හරි සන්තෝෂෙන් මේ කාර්යය කරන්නේ. ඉතින් කෙනෙක් ඇවිල්ලා මේ භාවනා කුටියක යම් සමාධි හිතක් යථාර්ථයේ තේරුම් ගන්න ප්‍රඥාව යම් මොහොතක් අත්දිනවා. ඒක තමයි අපේ පරම සැනසීම. ඉතින් ඒ නිසා ඒ සැනසීම ලබනවා දැක අපි සතුටු වෙන අතරට විශේෂයෙන් අපි එක ආරාධනාවක් කරනවා මේ ඉන්න හැමෝටම. ගොඩාක් ස්වාමීන් වහන්සේලා දායකයාගේ ධනෙ පිළිබඳව වර්ණනා කිරීම තමයි අපි දැකලා තියෙන්නේ. හැබැයි එතනින් අපි නතර වෙන්න නැහැ. මේ සසුනට කරපු මෙහෙවරට පෙරලා ප්‍රතිඋපකාර කරන්න ඕනේ ධම්මදායාද සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ ප්‍රතිඋපකාරයට උපකාරය තමයි ධර්මයෙන් සංග්‍රහ කිරීම. ඒ නිසා අද අපි ආරාධනා කරනවා අවම වශයෙන් දින 3ක් අපි අවම වශයෙන් අපි දින 3ක් කිමු. දැන් නෙමෙයි මාසයක් හෝ දෙකක් හරි අරගෙන අපි සංවිධානය වෙමු. ඒක යෝජනාවක්. අපේ සංදීප් මහත්තයලා අපේ උපාලි කරුණාරත්න පියාණන් තමයි ඒ සීල භාවනා ප්‍රෝග්‍රෑම් එක සංවිධානය මෙතුමා විශාල දායකත්වයක් ලබන තමන්ගේ සහෝදරිය වෙනුවෙන් එක්ක එකතු වෙලා එතකොට අද දවස වෙනකොට මම හිතන්නේ ජාත්‍යන්තර මට්ටමේ දක්වාම මේ ඔසවා තබලා තියෙනවා. ඔබතුමාලා ඔබතුමියලා කළ පරිත්‍යාගයට මම හිතන්නේ සාධාරණයක් අපි කළා තියෙනවා. රණවිරුවගේ දහඩිය කඳුළු වලට අපි සාධාරණයක් කළා. ඉතින් ඊළඟ කාරණාව තමයි මේ ආයතනයේ ඉදිරි දැක්ම තමයි මේක පවත්වාගෙන යන්නේ. ඉතින් ඒකත් අපේ කරුණක් වුණා. ඉතින් අද දවසේ තමන්ගේ වටිනා කාලය, ධනය, ශ්‍රමය කැප කරලා මෙවැනි හමුවකට කැපවීම කරලා පැමිණිච්ච අපේ සුවර්ණ වෙනුවෙන් නේක විද උපකාර කරපු ඔබ හැම දෙනාටම මම ආරාධනා කරනවා අපි හැමෝම මේ සුවයක් තිබුණා. මේ සුවයත් එක්කම අපි සැනසෙන්න බලමු. ලෝකයා ඇවිල්ලා මෙතනදී සමහර අපේ චූලානන්ද තාත්තා අපේ ඉන්ද්‍රජිත් පුතණුවන් මතක් කළා වගේ ඇත්තට වැඩමුළුවක් ඉවරලා ගෙදර ඉඳලා යනවට වඩා දුකෙන් යන්නේ. සමහර මේ අපි මහ ගෙදර ඉනවා කියලානේ ඒ තරමට අපි මනස වෙනස් කළා. ඒ නිසා මහාචාර්යතුමනි ඇවිල්ලා පැහැදෙන චිත්තක්ෂණයක් ගන්න ඔබතුමාට පිං. ඒක තමයි ඇත්ත කතාව. මම හිතන්නේ සම්මා සමාධිනිකායි මම ඒ පොත
මගේ අත ලැබුණු මහා නිදානයක් හැටියට අරගෙන මහා ශ්‍රද්ධාවෙන් එතනම ඉඳගෙන මම කියෙව්වා. ඒකයි මගේ මේ ධර්ම මාවතේ මුල් පියවර. ඉතින් මේ ධර්ම මාවතේ මෙතනින් යනකොට අපේ හාමුදුරුවෝ මෙහාට එනකොට එදා ඉඳන් මම උන්වහන්සේ ළඟ හිටියා. මම අද යම් සාහනයක් ලබනවා නම් බුද්ධයන් වහන්සේගේ සෙවණේ ඒ සද්ධර්ම රත්නයේ සෙවණේ ආර්ය මහා සංඝරත්නයේ සෙවණේ ඒ ගමන් මාර්ගයේ සෙවණේ මම යම් සාහනයක් ලබනවා නම් ඒක මට අමග දෙන්න බුද්ධයන් වහන්සේ තමයි අපේ ස්වාමීන් වහන්සේ. ලිඳක් හදලා ගමයට පූජා කරාම නාන්න ඒ ලිඳ හඳපු හැට තමයි ස්තුති කරන්නේ. නාලා යන්නේ බලන්නේ නැහැ. මම මේ පොකුණෙන් ආපු කෙනෙක්. ඒක මට ආඩම්බරයෙන් කියන්න පුළුවන්. මේ පොකුණෙන් මම හොඳටම නාලා තියෙනවා. ඒක නිසා ඒ පොකුණ හදන්නට හැමතිස්සෙම උත්සාහය හැමදෙනාටම අනේක වාග්යක් පින් අනුමෝදන් කරනවා. අපේ ස්වාමීන් වහන්සේගේ බලාපොරොත්තුව මේ ආයතනයෙන් මාර්ගඵලලාභී ලබා ගන්න කියලා. මම මාර්ගඵලලාභී කියලා කියන සූදානම්. එදාට වඩා ජීවිතේ පිළිබඳ අත්දැකීමක් ලබාගෙන ජීවිතයේ මුහුණ දෙන්නට වෙන යම් සිද්ධීන් වලදී ඒ සකස් වීම දැක එතන නිරුද්ධ වීම දකින්නට මට වාසනාව ලැබිලා තියෙනවා. මම කතා කරනකොට ඔබට පිළිමි රූපයක් පෙනෙනවා. ඒ ඔස්සේ ඔබ තුළ යම් සංකල්පනා සකස් වෙනවා. ඔබ බොහෝ දෙනෙක් මම කවුද කියලා දන්නේ නැහැ. අපේ ජීවනන්ද පිළිවෙල මහත්මයා මම අපේ ස්වාමීන් වහන්සේලා සාදුරන ලැබුණු උත්තම පුරුෂයන් කෙනෙක්. මම එතුමාට මගේ භාවනා දැකීම් කියනවා කල්‍යාණ මිත්‍රෙක් හැටියට මට එන දැකීම් මට අවශ්‍ය වෙනවා කාට හරි කියන්න. බුදුන් වහන්සේත් ඒක අනුමත කරලා තියෙනවා. ඒක නිසා කියනවා මිසක් මගේ ඒ පිළිබඳව මගේ මෙහිම අල්ලා ගැනීමක් කිසිවක් නැහැ. ඒ නිසා ඒක කියනවා. කියලා ඒක එතනින් අදහැරලා දානවා. හැම දෙයක්ම පැහැදිලි බවක් තේරෙනවා. මම දැන් කතා කරද්දී ඔබතුමාලා ඔබට මේ ආකාර යම් රූපයක් නෙවෙනවා. ඒ රූපේ මම නෙමෙයි. ඒ රූපේ ඔබ තුළ ඔබ සකස් කරගන්න රූපය. හැම මොහොතේදීම මේ සකස් වෙන ආයතන දැකගත්තේ නැත්නම් ඔබට මේ සසරින් මිදෙන්න බෑ. ඔබට කුසල සිත අමතක වෙලා තියෙනවා. දාන දීමේදී සකස් වෙන ඒ අලෝභ ආදේශ අමෝහ සිත ඔබට අමතක වෙනවා. ඒ තුල සකස් වෙන ලෝභ දේශ මොහ සිත හොඳින් බලන්න. ඒ නිසා සිත දැනගන්න, සිතේ සකස් වීම දැනගන්න, ඒක අනුව තමයි ජීවිතය සකස් කරගන්න. අපේ ස්වාමීන් වහන්සේ කිව්වා මට අවශ්‍යතාවය තිබුණා. මම මේ දේ දකින්නේ මම මේ දේ ලබන්නේ මොනවා හරියක් ලබනවා නම් ඒ සියල්ල මේ පුණ්‍ය භූමිය තුලින් මගේ ස්වාමීන් වහන්සේ තුලින් මාර්ගපත ඇති. ඒක ඔබටත් ලබන්න පුළුවන්. අවශ්‍ය වෙලා තියෙන ඒ සඳහා කාලය සහ වේලාවක් සකස් කරගන්න. අපිට කොයි වෙලාවෙ මේ ජීවිතේ අත්හැරලා යන්න පුළුවන්ද කියලා කියන්න බෑ. ඒ නිසා අත්හැරලා යන වෙලාවෙදී සියල්ල අත්හරින්න නිකන් හදාගන්න බෑ. ඒක හිත පුරුදු කරන්න ඕන. ඒ හිත පුරුදු කරේ නැත්නම් අපි කරන ලද සියල්ල වතුරේ ගසාගෙන යනවා. ඒ නිසා අසියයම් කරගන්න අවසන් හැම මොහොතකම තමන්ට ලැබෙන පරිදි මේ විදර්ශනාව පුරුදු කරන්න. ඒකට අවශ්‍ය විදිහට ප්‍රතිස්පර්ශ කරගන්න. මගේ ජීවිතය ගැන සතුටු වෙන්නේ අද මට මේ යමක් ලැබිච්ච නිසා. ඒක යමක් මට ලැබුණා කියන්නේ මට මාතුල ධර්මතාවයක්.